මෙච්චර දවස් මම කියලා නැහැ මේ කතාව. ඔබ අද තමයි පොයින්ට් එකට ආවේ. ඊට පස්සේ මිහින්තලේටත් ආවා. ඉතින් කහට කෝප්පයක් දුන්නා. පිරිත් නූල් බැඳා. ඔව් මම පිරිත් නූලක් බැඳා බලන්න. අතේ පිරිත් නූලක් තිබ්බේ නැහැ. පිරිත් නූලක් බැඳලා ඉතින් මම කිව්වා බොහොම හොඳයි මේ අනුරාධපුරේ කරන මේ හොඳට මේ රට කරවන්න. ඔව් කියලා කිව්වා. එළියට බහිනකොටම පිරිත් නූල ගලලා විසික්කා. හවුද? අනුර කුමාර දිසානායක. දැක්කද? මගේ ගෝලයෝ ටික කිව්වා හාඳුරුනේ මේන් පිරිත් නූල ගැලව මං කිව්වා ඔවුන්ගේ හැටි ඕක තමයි. ඔවුන් මිත්‍යා දෘෂ්ටිකුන්ට ආගමක් දහමක් නැහැ. එච්චර ගණන් ගන්න එපා. සතුටු වෙනවා ජනාධිපති කෙනෙක් වැරද්දක් කර අවුරුදු දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ගැසට් කරලා තියෙන දේ කළේ නැහැ. ඒක ඒ අඳුරු කාල පරිච්ඡේදයක් ඒ පූජාවක් පැහැර හැරීම මහවංශයට ඇතුළත් වෙනවා. ඉතින් ඒ වැරද්ද නිවැරදි කරලා ඒක වැරද්ද කරේ ජනාධිපති කෙනෙක් රනිල් වික්‍රමසිංහ ඒ වැරද්ද නිවැරදි කරේ වර්තමාන ජනාධිපති රටේ භාරකාරත්වයේ දරන මහා මහින්ද ප්‍රසාදනි අනුර කුමාර දිසානායක මැතිතුමා.